හායි යාළුවනේ වෙනද වගේම අදත් අපි බලන්න යන්නේ Battle to the Heavens කතාවේ 203 වෙනි කොටස. ඔයාලට මතක ඇතිනේ මීට කලින් කොටස අවසන් වුණේ ෂෝයන් නෝට් ඩ්‍රැගන් කින්ගේ ශරීරය යොදාගෙන පපට් කෙනෙක් හදන්න ඒ ශරීරය රිෆයින් කරන අවස්ථාවේ ෂෝයන්ව අద్භූත මාන්නයකට ඇතුළු වුණා. අද අපි බලමු ඉදිරියට මොකද්ද වෙන්නේ. කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ නෝට් ඩ්‍රැගන් කින්ගේ ආත්මීය අවකාශයේ ඇතුලේ ඉන්න ෂෝයන්ව. උතුරුමක රජු කියනවා ෂෝයන් මගේ ආත්මය විනාශ කරලා දැම්මට මාව එහෙම ලේසියෙන් පරද්දන්න බෑ. තයිෂු පුරාණ මකරාගේ ආත්මය තමයි ශරීරය. ශරීරය තමයි ආත්මය. මගේ ශරීරය පරිපූර්ණ අවස්ථාවට පත් කරගන්න ඔයාගේ හෙමෙන්ලි ෆ්ලේම් එක ගොඩක් උදව් වුණා. දැන් ඉතින් මගේ ආත්මීය අවකාශය කොටු වෙලා තමයි ඉන්නේ. ආයේ කවදාවත් ඔයාට යන්න වෙන්නේ නැහැ. දැන් ඉතින් මැරෙන්න ලෑස්තියක්. එහෙම කියපු නෝට් ඩ්‍රැගන් කින් එයාගේ සියලුම ආත්මීය බලය මුදා හරින්න පටන් ගන්නවා. ඒ ආත්මීය බලයෙන් ෂෝයන්ව කොටු කරගන්න හැදුවට ෂෝයන් එයාගේ ආත්මීය බලය ක්‍රියාත්මක කරලා ඒ ප්‍රහාරය වළක්වලා දානවා. උතුරු මකර රජු ෂෝයන්ගේ සෝල් පවර් එකට ගොඩක් පුදුමයට පත් වෙනවා. ෂෝයන් කියනවා උතුරු මකර රජු මගේ ඉස්සරහා ඔය වගේ ආත්මය හංගන්න එපා. ඔයා ගැන ඕනවට වඩා හිතලා තියෙන්නේ. ආයෙ පාර ප්‍රහාරයක් එල්ල කරන්න ලෑස්තුණු නෝට් ඩ්‍රැගන් කින් ෂෝයන්ව අල්ලගන්න හදනවා. නෝට් ඩ්‍රැගන් කින් ෂෝයන්ගේ පැත්තට අතක් යවද්දි ෂෝයන් සෝල් පවර් එක පාවිච්චි කරලා ඒ අත විනාශ කරලා දානවා. ෂෝයන් කියනවා ඔය ළමයි රවට්ටනවා වගේ සෙල්ලම් මගේ ඉස්සරහා දාන්න එපා. මාව කොටු කරගන්න නම් ඔයාගේ ආත්මීය බලය මීට වඩා ශක්තිමත් වෙන්න ඕනේ. උතුරු මකර රජු පුදුමෙන් කියනවා මේක වෙන්න බෑ. මේක කොහොමද උනේ? ෂෝයන් කියනවා කීර්තිමත් උතුරු මකර රජු අවසානයේ තමන්ගේ ආත්මය හංගගෙන තමයි ජීවත් වෙන්න සිද්ධ වුනේ. එහෙම කියපු ෂෝයන් නෝට් ඩ්‍රැගන් කින්ගේ ආත්මය ළඟට ඇදලා ගන්නවා. ඒ ළඟට ඇදලා ගත්ත ආත්මය හෙවෙන්ලි ෆ්ලේම් වලින් කොටු කර ගන්නවා. නෝට් ඩ්‍රැගන් කින් කියනවා ඔයා මාව රැවට්ටුවා. ෂෝයන් කියනවා අපි දෙන්නම එකයි. ඔයා මගේ මේ ගින්න පාවිච්චි කරලා නැවත උපදින්න උත්සාහ කෙරුවා. එහෙම කියපු යන් ඩිමෝනික් ලෝටස් ෆ්ලේම් එකකින් නෝට් ඩ්‍රැගන් කින්ගේ ආත්මය දවන්න පටන් ගන්නවා. ඔයාට නැවත උපදින්න පුළුවන්. ඒත් මගේ රූකඩයක් වෙලා. එහෙම කියපු ෂෝයන් ඉතිරිලා තිබ්බ නෝට් ඩ්‍රැගන් කින්ගේ ආත්මය දවන්න පටන් ගන්නවා. එහෙම පියුරිෆයින් ඩිමෝනික් ලෝටස් ෆ්ලේම් එකෙන් නෝට් ඩ්‍රැගන් කින්ගේ ශරීරය රිෆයින් කරද්දී නෝට් ඩ්‍රැගන් කින් කෑ ගහනවා. ෂෝයන් අහනවා ඔයාට රිදෙනවද? මුන් අනිත් මිනිස්සුන්ව අමානුෂික ලෙස මිනිසුන්ව ඝාතනය කරද්දී සහ වද හිංසා දෙද්දී ඒ මකරුත් මේ වගේ වේදනාවක් වින්දා. ඒකට උතුරු මකර රජු කියනවා මම වරද පිළිගන්නවා. ඒ ෂෝයන් කියනවා දැන් ප්‍රමාද වැඩි. එහෙම කියපු ෂෝයන් නෝට් ඩ්‍රැගන් කින්ගේ ශරීරය ගුරුත්ව ප්‍රහාරයකින් හිර කරනවා. එහෙම නෝට් ඩ්‍රැගන් කින්ගේ ශරීරය රිෆයින් වෙද්දී නෝට් ඩ්‍රැගන් කින් කියනවා ෂෝයන් මම හැමදේම කළේ ආත්මීය ගෝඨ නැත්තම් සෝල් ක්ලෑන් එකේ මාව පොළඹව ගත්ත හින්දා. එහෙම කියපු නෝට් ඩ්‍රැගන් කින් ෂෝයන්ගේ කකුල් දෙක අල්ලලා සමාව ඉල්ලද්දී ෂෝයන් කියනවා සෝල් ක්ලෑන් එක ගැන මම බලා ගන්නම්. ඔයා ඒකට කලබල වෙන්න එපා. එහෙම කියපු ෂෝයන් පියුරිෆයින් ඩිමෝනික් ලෝටස් ෆ්ලේම් එකකින් බලය වැඩි කළලා උතුරු මකර රජුගේ ශරීරය රිෆයින් කරනවා. ඒ වේදනාව ඉවස ගන්න බැරි නෝට් ඩ්‍රැගන් කින් කෑ ගහනවා. ඒත් එක්ක නෝට් ඩ්‍රැගන් කින්ගේ ආත්මය ලෝකයේ තිබූ සියලු මතකයන් මැකී යනවා. ඒ වෙලාවේ ෂෝයන් ඉන්නපු තැනින් විශාල ශක්ති කදම්බයක් අහස දෙසට නැගෙනවා. ඒ ශක්ති කදම්බය දැකපු සියන් කියනවා පේන විදිහට උතුරු මකර රජුව සම්පූර්ණයෙන්ම මෙල්ල කරලා වගේ. උතුරු මකර රජු කියලා ආයේ කවුරුත් නැහැ. මියගිය මගේ ගෝත්‍රයේ අනිත් පිරිසට දැන් තමා සැනසීමක් ලැබෙන්නේ. අතීතයේ සියලුම මකර දූපත් වෙන් වී තිබුණත් මේ වෙද්දි ඒ ඔක්කොම එකට කරලා පෙර තිබූ නැති තත්වයකට මම මකර ගෝත්‍රය වර්ධනය කරනවා. ඒක අහන් හිටපු මකර එල්ඩර්ස්ලා සියන්ට දන ගහලා ආචාර කරනවා. ඒත් එක්කම කතා මාරු වෙන්නේ හුන් TND පැත්තට. හුන් TND අතේ තිබ්බ මකර සලකුණ නැති වෙලා යනවා. හුන් TND කියනවා ඒකනම් වැඩ කර නැති එකෙක්. මේ වෙලාවේ අපිට පළවෙනි පාරට නහීරටි ඩිවෝරින් ෆ්ලේම් එක බලා ගන්න පුළුවන්. ඒක මිනිසෙක්ගේ තත්වයට පරිණාමය වෙලා. ඒක කියනවා ඒක සාර්ථකයි. හුන් TND කියනවා ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි
හැමදාම පරදින වැඩ කරන නැති ඒ උන් වෙනුවෙන් මට මගේ මූලික ගින්න පාවිච්චි කරලා ශරීරයක් නැවත හදලා දෙන්න වුණා. දැන් ඔයා තනියම වැඩක් කරගන්න බැරි තත්ත්වයට පත් වෙලාද? ඒකට හුන් මැෂින් කියනවා මේ තත්ත්වය පාවිච්චි කරලා මුළු සෙල්ලම්ම දිනන්න බැරි වුණත් අපිට වැදගත් වැඩක කොටස්කරුවන් වෙන්න පුළුවන්. ඒකට හුන් TND කියනවා ඔයාලා වගේ මිනිස්සු හැමදාම කුමන්ත්‍රණ කරන්න තමයි බලන්නේ. මම නම් කෙලින්ම ෂෝයන්ව ඔහුගේ ඒ මහා සන්දානය අළු වෙලා යන්න පුච්චලා දානවා. ඒක කොච්චර ලේසිද? ඒකට හුන් මැෂින් කියනවා ඒක ලේසි තමයි. හැබැයි අමතක කරන්න එපා. අපේ ඉලක්කය ඒ එක පුද්ගලයෙක්වත් හෝ එකම කණ්ඩායමක්වත් නෙවෙයි. නහීරට ඩිවෝනින් ෆ්ලේම් එක අවකාශය දෙකට කරලා හුන් මැෂින්ව එළියට අරගෙන දැන් ඔයාට අලුත් ශරීරයක් ලැබුණ නිසා ඉක්මනින් ගිහින් මට එක දෙයක් අරන් එන්න. ඒකට හුන් මැෂින් කියනවා නායකතුමාගේ අන මම පිළිපදිනවා. හුන් මැෂින් අහනවා මම මොනවද අරන් එන්න ඕනේ? හුන් TND කියනවා ෂෝයන් ගාව තියෙන ඊට් කෑල්ල ඉක්මනට අරන් එන්න. හැබැයි මාව ආය පසුතැවිල්ලට පත් කරන්න එපා. ඒත් එක්කම ආය කතාව මාරු වෙන්නේ කයිලින්ගේ පැත්තට. කයිලින් කියනවා ඔයා ආවද? ඔයාගේ වැඩේ සාර්ථක වුණාද? ෂෝයන් කියනවා ඒක සාර්ථකයි. හැබැයි මොහුගේ ශක්තිය උපරිමයටම ඇවිල්ලා නැහැ. මම හිතන් ඉන්නේ මෙයාව වොයිට් ලයිට්නින් පූල් එකට එක්කන් ගිහින් තව ටිකක් පුහුණු කරන්න. එතකොට මේ පපට්ගේ ශක්තිය තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. මට තව ටික දවසක් දෙන්න. තව දවස් ටිකක් ගියාට පස්සේ අපි සන්දානයට යමු. කයිලින් ඒ වෙලාවේ ෂෝයන්ගේ ළඟට ඇවිල්ලා ෂෝයන්ගේ ඇඟේ තිබ්බ මල් පෙත්තක් අයින් කරනවා සමග පරිස්සමෙන් ගිහින් එන්න ඔයා එනකම බලන් ඉන්නවා. ඒත් එක්කම ආය කතාව මාරු වෙනවා වොයිට් ලයිට්නින් පූල් එක පැත්තට. ෂෝයන් කියනවා අවසානයේ මම මෙතනට ආවා. මගේ වර්තමාන ශක්තිය එක්ක මේ හිස් අවකාශයේ පොකුණ හරහා යන එක කලින් වගේ අමාරු වෙන්නේ නැති වෙයි. ඒ වෙලාවේ ෂෝයන්ගේ ඇඟ ඇතුළේ ඉඳලා ෂෝයි එළියට ඇවිල්ලා පපට් දිහා ආසයෙන් බලාගෙන ඉවා ගන්නවා. ෂෝයන් ෂෝයිට කියනවා මේ පපට්ගේ ශරීරය මේ පූල් එකේ පුහුණු කරොත් මේ තියෙන මට්ටමට වඩා ටිකක් ලොකු මට්ටමකට ළඟා කරගන්න පුළුවන්. ඒ වෙලාවේ මේ දෙන්න එක් අකුණු ගහන පැත්තකට යනවා. ඒ වෙලාවේ අකුණු වලින් හැදුණු බෝලයක් ෂෝයන්ට පහර දෙනවත් එක්ක පියුරිෆයින් ලෝටස් ෆ්ලේම් එකෙන් ශරීරයේ වටා බාධකයක් සාගත්ත ෂෝයන් මේ අකුණු වලින් මට පොඩ්ඩක්වත් හානි කරන්න බෑ කියලා කියනවා. පියුරිෆයින් ඩිමෝනි ලෝටස් ෆ්ලේම් එකට එවැනි ෆ්ලේම් වලින් තුන්වෙනි ස්ථානය ලැබිලා තියෙන නිකන් නෙවෙයිනේ. ඒ වෙලාවේ ෂෝයන්ගේ ඉස්සරහින් බැක්ලයින්ඩින් ගෝලයක් එකතු වෙමින් තමා තිබ්බේ. ෂෝයන් කියනවා මේ අකුණු නම් ඇත්තටම බියකරුයි. පුදුමයක් නැහැ. එදා ඇකඩමී විදුහල්පතිතුමා පවා මෙතෙන්ට ආවට පස්සේ ජීවිතේ බේරගන්න මෙතන ඉක්මට යන්න වුණා. රූකඩේ ශක්තිය වැඩි කරගන්න නම් මට මේ ප්‍රබල ශක්තිය උපයෝගී කරගන්න වෙනවා. මේ පොකුණ තමයි මේ පපට්ටුව පුහුණු කරන්න කියාපු තැන. ඊට පස්සේ ෂෝයන්ව පපට්ටුව බැක් ලයිට්නින් පැත්තට යවනවා. ඒ බැක් ලයිට්නින් වලින් ශක්තිය පපට් උරා ගන්නවත් එක්ක විශාල ශක්ති කදම්බයක් පිට වෙනවා. ෂෝයන් කියනවා ප්‍රතිඵලේ නරකම නැහැ. ඒ වෙලාවේ බැක් ලයිට්නින් වලින් හැදුණු සර්පයෙක් පපට්ට පහර දෙන්න එනවා. මේ පපට් ඒ යපු සර්පයාව දෙකට කඩලා ඒ සර්පයාගේ ශක්තියත් අවශෝෂණය කර ගන්නවා. ඒක දැකපු ෂෝයන් කියනවා බැලුමටම අපිට බය වෙන්න දෙයක් නැහැ. මේ හරියේ ගොඩක් බැක් ලයිට්නින් තියෙනවා. ඒක කියනත් එක්කම තව විශාල සර්පය ප්‍රමාණයක් පපට්ගේ පැත්තට ඇදිලා යනවා. මේ පපට් මේ සර්පයන්ගෙන් බේරෙන්න කියලා ඈතට යනවා. මේ එන සර්පීන්ට ප්‍රහාරයක් කෙල්ල කරපු ඩීමන් පපට් මේ හැම සර්පයෙක්ගෙම බලය අවශෝෂණය කර ගන්නවා. මේ බලය ඔක්කොම උරාගත්තට පස්සේ පපට්ගේ මුළු ස්වරූපයම වෙනස් වෙනවා. ෂෝයන් කියනවා අතිවිශිෂ්ටයි. මේ බැක් ලයිට්නින් වලට මුහුණ දුන්නාට පස්සේ නෝට්‍රැගන් කින්ගේ සාදව පපට්ගේ ශරීරය 6 ස්ටාර් ඩෝෂන් මට්ටමට උසස් වුණා. ඒ වෙලාවේ ෂෝයන්ගේ ඇඟේ හිටපු ෂෝයි එළියට ඇවිල්ලා ඊවයි වගේලා කෑ ගහනවත් එක්ක මේ තියෙන ශක්තිය ගොඩක් ප්‍රබලයි. ෂෝයන් එහෙම කියනවත් එක්ක එයාලගේ පැත්තට අකුණු වලින් හැදුණු සර්පයෙක් පහර දෙන්න එනවා. ෂෝයි ඒ සර්පයාව එක කටට බීලා දානවා. ෂෝයන් අහනවා ඔයාට එහෙම කරන්නත් පුළුවන්ද? ඔයාට ඔය ගිනි දැල්ලේ ශක්තිය පාවිච්චි කරලා මේ වොයිඩ් ලයිට්නින් පූල් එකේ තියෙන අකුණු දිය කරන්න පුළුවන්ද? ඒ වෙලාවේ මේ ෂෝයිගේ පැත්තට සර්පය ප්‍රමාණය කා ඉන්න ගන්නවා. ඒ සර්පයන්ට අනුකම්පාවක් දක්වන්නේ නැති මේ ෂෝයින් එක කටට
මේ සර්පයෝ ඔක්කොම බීලා දානවා. ෂෝයන් මේක දිහා බලන් ඉඳලා මේ පොඩි එකාට පියුරිටි ෆ්ලේම් එකෙන් ලැබුණු ශක්තියෙන් ගිල දෙමින් මේ ශක්තිය ලැබිලා මේ වගේ දරුණු අකුණු පවා දිය කරලා මට ශක්තිය ලබා දෙනවා. ඒ වෙලාවේ ෂෝයනු එතන වාඩි වෙලා කල්ටිවේෂන් කරන්න පටන් ගන්නවා. ෂෝයි මේ අකුණු වල තියෙන ශක්තිය උරාගෙන යන්ට ඒ සියලුම ශක්තිය ලබා දෙනවා. එහෙම සති දෙක කාලයක් පුහුණුවෙම් කරපු මේ කට්ටිය කල්ටිවේෂන් කරන එක නවත්තලා ෂෝයන් හිතනවා තව එක පියවරක් තිබ්බනම් මට තරු පහේ දූෂෙන් අවසාන මට්ටමටම එන්න තිබ්බා. නමුත් අපරාධේ ශරීරයට අධික ශක්තියක් උරාගත්ත නිසා දැන් ශරීරයට අධික ප්‍රතිරෝධයක් දක්වනවා. උතුරු මකර රජුට ශක්තිය වැඩි කරගන්න පුළුවන් උපරිම සීමාවට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් මෙතනින් යමු. ඒ වෙලාවේ ෂෝවිත් ඇවිල්ලා ෂෝයන්ගේ ඇඟට ඇතුළු වෙනවා. මේ කට්ටිය මෙතනින් යන්න හදද්දීම ඒ අවට තිබ්බ කාලගුණික තත්ත්වය එක සැරේම වෙනස් වෙන්න පටන් ගන්නවා. එක සැරේම වැදුණු අකුණු පහරකින් මේ පූල් එකේ තිබ්බ වතුර ඔක්කොම එක සැරේ සුලියක් හැදිලා කැරකිලා මේ පූල් එකේ පතුල පේන්න පටන් ගන්නවා. ඒක ඇතුලේ ඉඳලා රන්වන් පාට මකරෙක් ඔළුව උස්සනවත් එක්ක ෂෝයන් කියනවා මේක 9 වෙනි ශ්‍රේණියේ රන් පෙත්තකට මේ වගේ දරුණු අකුණු කැඳවන්න පුළුවන්. මේ තියෙන්නේ 9 වෙනි මට්ටමේ ලයිට්නින් අකුණු. අපි ඉස්සරහට බලමු මේ ඔළුව උස්සු මකරාගෙන් ෂෝයන්ට කරදරයක් වෙයිද නැත්නම් වාසියක් වෙයිද? ඔයාලට ඒක දැනගන්න අපේ channel එක subscribe කරලා like එකක් දාලා අද වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකකුත් දාන්න. ඊළඟ කොටසෙන් හමු වෙමු.